ඉතින් ඔයාගේ යාළුවෙක් හරි එහෙම නැත්නම් ඔයාගේ නංගි කෙනෙක්ගේ මල්ලි කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාගේ සමීපතමයෙක්ගේ ෆෝන් එකක තියෙන ෆොටෝස් වීඩියෝස් ඒ වගේ හැම දෙයක්ම වගේ එහෙම නැත්නම් ඒ ෆෝන් එක තියෙන තැන එහෙම නැත්නම් ඒ ෆෝන් එකේ යන වෙබ්සයිට් ඒ ෆෝන් එකේ සේරම හිස්ට්‍රිය ඔයාගේ ලැප් එකට එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට ගන්න ඕන නම් ඒකට තමයි අද මම විදියක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අතන මේ විදිය try කරලා අඩ පුළුවන්. ඔයාලගේ තියෙන යාළුවෙක් හරි මොකක් හරි කාගේ හරි ෆෝන් එකක තියෙන කරන හැම සියලු වැඩක්ම කරන්න. ඒ වගේම අපිට තව අමතර පුළුවන් ඒ ෆෝන් එකේ කැමරාව on කරලා එයාට පේන්නේ නැති වෙන්න ඒ අවට තියෙන හැම දෙයක්ම බලා ගන්න. ඒ වගේම ඔඩියෝ ක්ලිප් ගන්න. ඒ වගේම එයාගේ ස්ක්‍රීන් එක අපේ ලැප් එකට කනෙක්ට් කර ගන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට කරන දේ අපිට හරි විදියට බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අතන මේ දේ මොකක්ද කියලා අපි වැඩි කතා නැතුව බලමු. මොකක්ද මේ වීඩියෝ එක කියලා. ඇත්තටම මේ software එකේ නම ඇවිල්ලා Wiggle Kids කියන එක. ඉතින් ඇත්තටම මේක අපිට ගිහිල්ලා Google එකේ search කර ගන්න පුළුවන් website එකක්. ඉතින් ඇත්තටම මේක අපි search කරගත්තට පස්සේ මේ වගේ interface එකකට තමයි යන්නේ. ඉතින් ඇත්තටම මේකට ගියාට පස්සේ අපිට මෙතන sign up වෙන්න ඕනේ. ඉතින් මෙතන තියෙන මේ sign up කියන බටන් එක ක්ලික් කරලා අපේ continue with Google කියන එක දීලා අපිට Google එකට continue කරගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් ඒක continue කරගෙන අපි මේකට ගියාට පස්සේ අපිට මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට දැන් මෙතන අපි කරන්න ඕනේ අපේ මේ ෆෝන් එකේ වර්ගය සඳහන් කරන්න. ඉතින් මෙතන හැම වර්ගයක්ම වගේ තියෙනවා. ඉතින් මෙතන අපේ ෆෝන් එකේ අපිට කනෙක්ට් කරගන්න ඕනේ ෆෝන් එකේ වර්ගය නැත්තම් අපිට කරන්න තියෙන මෙතන තියෙන අද කියන එක දීලා අපේ ෆෝන් එකේ වර්ගය ටයිප් කරගන්න. ඊට පස්සේ මේකට ගියාට පස්සේ අපේ ෆෝන් එකේ පොඩි වැඩ කිහිපයක් කරන්න කියනවා. ඉතින් මම මේක කරන්නේ නැහැ. ඉතින් ඔයාලා මේක බලාගෙන මේ විදිහට මේකේ තියෙන විදිහට අපිට වැඩ ටික කරගන්න තියෙන්නේ. ඉතින් මේ වැඩ ටික කරගත්තට පස්සේ අපේ ෆෝන් එකේ මෙතන ඒ ෆෝන් එකට එන එක ටයිප් කරගන්න තියෙනවා. ඉතින් මෙතන මේ පෙන්නන අංකේ ඔයාලට වෙන අංකයක් පෙන්නනවා ඇත්තේ. ඒ අංකේ ඒ ෆෝන් එකට ඇවිල්ලා තියෙන ඉන්ටර්ෆේස් එකේ ටයිප් කරගන්න. ඒක ටයිප් කරගත්තට පස්සේ ඒකෙන් next දෙන්න. ඉතින් මේකේ ඊට පස්සේ next දුන්නාට පස්සේ අපිට ආයෙසරයක් එනවා ඒ වගේම එකක් කරන්න. ඉතින් මේකෙත් ඒ විදිහට ඒකේ තියෙන විදිහට වැඩ ටික කරගන්න. ඉතින් මම මේක කරන්නේ වීඩියෝ එක දිග්ගැසෙන නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේක නිකන් බලාගෙන එහෙම නැත්නම් ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේට් කරගෙන හරි මේකේ තියෙන විදිහට වැඩ ටික කරගන්න. ඉතින් මේක ස්ක්‍රීන් එකේ පෙන්නනවා මොනවද කරන්න ඕනේ කියලා. හරි ඉතින් දැන් මේව කරාට පස්සේ අපිට තියෙන්නේ මේක කනෙක්ට් කරගන්න. ඉතින් මේක දැන් next වුණාට පස්සේ කනෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වැටෙන්නේ. ඉතින් දැන් අතන අපිට ෆෝන් එක කනෙක්ට් වුණාට පස්සේ අපිට ඇත්තටම මේකේ පෙන්නන මුලින්ම WhatsApp වගේ එක ගොඩක් ඒවා පෙන්නනවා. ඉතින් අතන මෙතන තියෙන මේ WhatsApp කියන ටැබ් එකට ගියාට පස්සේ අපිට පෙන්නනවා මේ වෙලාවට එයා WhatsApp එකේ ෆෝන් එකේ WhatsApp එකෙන් කරලා තියෙන හැම වැඩක්ම වගේ. ඉතින් මේ කාටද මැසේජ් කරලා තියෙන කීයටද මොනවද වෙලා තියෙන්නේ යවපු ෆොටෝස් වීඩියෝ හැම එකම වගේ අපිට පෙන්නනවා. තමාගේ WhatsApp එක වගේ එයාට පෙන්නනවා ඒ කරලා තියෙන හැම වැඩක්ම වගේ voice clip එකක්. ඊට පස්සේ දෙවෙනිවට තියෙනවා අපේ කෝල් එක. ඉතින් කෝල් එකට ගියාට පස්සේ අපිට හැම පෙන්නනවා අරන් තියෙන හැම කෝල් එකම වගේ. ඒ වගේම අපේ ළඟ තියෙන හැම contact එකක්ම වගේ මෙයාට පෙන්නනවා. ඉතින් අපිට අවශ්‍ය නම් පුළුවන් ඒ contact එක අපිටත් අරගන්න. ඒ වගේම අපිට තව මෙතන මේ contact එක select කරලා අපිට පුළුවන් ඒ contact එකෙන් එයාට call එකක් ආවොත් ඒ call එක record වෙන්න හදන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලාවක ඒ contact එකෙන් call එකක් ඇවිල්ලා තියෙනවා නම් අපිට ඒක අහන්න උනත් පුළුවන්. ඒ වගේම මීට එහා පැත්තේ තියෙනවා messenger එක. ඉතින් අපිට message කරන ඒවත් ගන්න පුළුවන්. ඒ වගේම ඊටත් එහා පැත්තේ තියෙනවා මෙතන අපේ photos ඒවා මේවා browser එකේ තියෙන හැම එකම වගේ බලා ගන්න පුළුවන්. ඉතින් බලා ගන්නවා විතරක් නෙමෙයි අපිට අවශ්‍ය නම් මේවා download කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරි ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ GPS කියන එක. ඉතින් අපිට GPS කියන එක ඔබලා අපිට පුළුවන් මේ ෆෝන් එකේ තියෙන තැන ඒවා අඳුනගැනීමේ හැකියාව. ඊපස්සේ තව මෙතන මේ යට තියෙන ඔප්ෂන් කිහිපයක්. ඉතින් අතන මේකේ තියෙන්නේ පළවෙනියට තියෙන රියල් ටයිම් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේකෙන් අපිට ගිහිල්ලා මෙතන තියෙන මේ ස්ටාර්ට් කරන බටන් එක ක්ලික් කරාට පස්සේ දැන් අපිට ඇහෙනවා ඔඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේ ඔඩියෝ ක්ලිප් එක දැන් මේ ෆෝන් එකේ ඔටෝ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. ඉතින් අතනම එයාට පෙන්වන්නේ නැහැ එයාගේ මයික්‍රොෆෝන් එක ඔන් වෙලා කියලා. ඒත් අපිට විතරක් ඇහෙනවා. දැන් එයා කොහේ හරි ගිහිල්ලා ඉන්නවනම් අපිට ඒ සවුන්ඩ් එක හොඳට ඇහෙනවා. ඉතින් ඒවා අඳුන ගන්න ඕන නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ යටින් තියෙනවා ලයිව් කියලා පේජ් එකක්. ඉතින් මේකට ගියාට පස්සේ අපිට පුළුවන් ලයිව් ස්ක්‍රීන් එක ඔන් කරගන්න. මෙතන තියෙන ඔන් කරගෙන බටන් එක ඔබලා අපිට බලන්න දැන් මේ වෙලාවට මෙයා මේ ෆෝන් එක ඔබනකොට මෙයාගේ ස්ක්‍රීන් එකේ මොනවද වෙන්නේ කියලා. දැන් මෙයා මොනවද දැන් මේ ෆෝන් එකෙන් බල ඉන්න මොනවද දැන් මේ ෆෝන් එකෙන් කරන්නේ කියලා අපිට මේ ස්ක්‍රීන් එකෙන් ඔටෝම පෙන්නනවා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා අපේ කැමරාව ඔන් කරගන්න. ඉතින් එතකොට මේකේ අපිට කැමරාව ඔන් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඊට පස්සේ මෙයාගේ කැමරා එක ඔන් වෙලා
අපිට පෙන්නනවා. හැබැයි මේ කැමරාව ඔන් වුණා කියලා එයාට මයික් එක ඔන් වුණා වගේම තමයි මෙයාට පෙන්නන්නේ නැහැ මොකවත් කැමරාව ඔන් වෙලා තියෙනවද නැද්ද කියලා. ඉතින් අපිට පුළුවන් හොරෙන් මෙයා කැමරාව ඔන් කරගෙන මෙයා මොකද කරන්නේ මෙයා කොහෙද යන්නේ ඒ වගේම බෑක් කැම් එක ෆ්‍රොන්ට් කැම් එක ඕන කැම් එකක් මෙයාට ඔන් කරගෙන මේ හැකියාවක් තියෙනවා අපිට අවශ්‍ය විදියට. යන්නින්ම තියෙනවා බ්ලොග්ස් කරන්න පුළුවන් වෙබ්ස් කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් අපිට මෙතන මේ යට තියෙන බ්ලොග් වෙබ් කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ අපිට මෙතන අපිට කැමති වෙබ්සයිට් එක ටයිප් කරලා ඒක අපිට බ්ලොග් කරන්න පුළුවන්. එතකොට ඒ ෆෝන් එකෙන් එයා මේ වෙබ්සයිට් එකට ගියොත් මේ වෙබ්සයිට් එකට යන්න බැරි වෙන විදිහ තමයි හදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා මේ ඇඩ් කරලා තියෙන වෙබ්සයිට් එක මොකද්ද. එතකොට මේ වෙබ්සයිට් එකේ කී සැරයක් මෙයා යන්න උත්සාහ කරලා තියෙනවා. යන්න උත්සාහ කරාම මෙයාට යන්න බැරි විදිහට තමයි මේක හැදෙන්නේ. ඉතින් ওই වෙබ්සයිට් එක ගැන තමයි ඉතින් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් බටන් එක ප්‍රෙස් කරන්න. ඒ වගේම හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් තවත් ඕනේ නම් ඉතින් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් අද වීඩියෝ මම ඔයාලට මෙච්චරයි ගෙනාවා. ඔයාලා හැමෝටම සුවසක්. ඔයාලා හැමෝටම bye guys. අලුත්ම ටෙක් ගැජට් එලියට ගමු අපි අන්බොක්ස් කරලා රිවිව් එක දෙන්නම් සැරෙන්. software update අලුත් දේ follow කරන් දැනගන්න ඕන හැමදේම එකම තැනින්. එන්න IC Bro ශ්‍රී ලංකා එක්ක එකතු වෙන්න. එන්න IC Bro